ඉන්ටර්විව් එකකට ආව පළවෙනි වතාවද? මට කියන්නකෝ බලන්න ඔයාගේ ඉනේ සයිස් එක කීයද කියලා. මම ඊට කලින් ඉන්ටර්විව් ප්‍රසන්ට් කරලා තියෙනවා. මොන වගේ මවට ප්‍රශ්නයක්ද සර් ඇහුවේ? මගේ ඉනේ සයිස් එක? ඔයා දැන් ඇවිල්ලා තියෙන ඉන්ටර්විව් එකට. ඒක නිසා මම මොනව ඇහුවත් ඔයා මං අහන හැම දෙයකටම උත්තර දෙන්න ඕන. මොකද්ද ඔයාගේ ඉනේ සයිස් එක? මම හිතන්නේ සර්ගේ මොඩ ප්‍රශ්න වලට මම උත්තර දෙන්න ඕනේ නැහැ. අනික කවුද ඔය වගේ පෞද්ගලික ප්‍රශ්න මේ වගේ ඉන්ටර්විව් වලදී අහන්නේ? ඔයා බය වුණානේ. දැනටමත් ඔයාගේ ඉන්ටර්විව් එකකින් භාගයක් ඉවරයි. හරි. මට දැන් ඔයා කියන්නකෝ ඔයා පිටරට ප්‍රොජෙක්ට් එකකට බිස්නස් එකක් කරන්න ගියා කියලා හිතන්නකෝ. ඔයාට එහෙම යන්නේක ප්‍රශ්නයක් නැද්ද? ඔව් සර් මට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මම දන්නවා මම වැඩකට යන්නේ කියලා. ඉතින් සර් මට ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයා එහෙට ගියාට පස්සේ අපේ පාරිභෝගිකේ ඔයත් එක්ක යාගේ රූම් එක බෙදා ගන්න හැදුවොත් ඔයාට පුළුවන් ද රූම් එක බෙදා ගන්න? ඇයි සර් මම වෙන කෙනෙක් එක්ක රූම් එක බෙදාගන්නේ? ඔයා පොඩි ළමයෙක් නෙවෙයිනේ. කවුද ඔයාට මෙච්චර දෙයක් මේ වගේ පැහැදිලිව කියන්නේ? ඔයාට ඒක තේරුම් ගන්න බැරිද? රූම් එක බෙදා ගන්නවා කියන්නේ එක රූම් එකේ එක ඇඳේ ඔයයි තනියම. සර් මම ඉන්ටර්විව් ගොඩකට ගිහිල්ලා තියෙනවා. ඒත් මම වැඩ කරන්න ආසම කම්පැනි එක මේක. මම හිතුවේ නෑ සර් මෙච්චර ජරා මිනිස්සු වැඩ කරන තැනක් කියලා මේක. හරි කලබල වෙන්න එපා. ඔයා දැන් මං කියන ඒවලට කැමති වුනේ නැත්තේ එක හේතුවක් හින්දා. මම දැන් ඉඳන් අහන්නේ මේ ජොබ් එකට අදාළ දේවල් විතරයි. ඔයාට මේ රස්සාව ඕනද නැද්ද? ඔව් සර්. මගේ තාත්තා මීට අවුරුදු 2කට කලින් පිළිකාවක් හැදිලා මැරුණා. මට අම්ම කෙනෙක් ඉන්නවා. එයා ගෙදරක වැඩ කරනවා. ඒ වගේම මට නංගි කෙනෙකුත් ඉන්නවා. මම තමයි ඒගොල්ලන්ට උගන්වන්න උදව් කරන්නේ. මට ඕන හොඳ රස්සාවක් කරලා එයාලට සතුටින් ඉන්න ජීවිතයක් දෙන්න. හරි. මට ඔයාට මේ රස්සාව දෙන්න පුළුවන්. හැබැයි ඒක කොන්දේසි අපිට. සර් මොන කොන්දේසියක්ද? මං ඔයාට මේ ජොබ් එක දෙන්න. හැබැයි ඔයා අදරේ අපේ ගෙදරට එන්න ඕන. ඔයයි මමයි විතරක් අදරේ අපේ ගෙදර ඉන්න ඕන. මොන විකාරයක්ද මේ? මම දැන් ආපු වෙලාවෙ ඉඳන්ම ඔය වගේ ජරා ප්‍රශ්නේ තමුසෙ මගෙන් ඇහුවේ. මම මෙච්චර වෙලා බලාගෙන හිටියේ මට මේ රස්සාව ඕන නිසා. හැබැයි ඒකෙන් කියන්නේ නෑ මම නරක ගෑනු ළමෙක් කියලා. සර් මෙතනින් එහාට මට තවත් නරක කතාවක් කිව්වොත් මම තරම් නරක ගෑනු ළමෙක් තවත් මෙතන නැති වෙයි. ඔයා යනවද? ඔයා යන්න කලින් පත්වීම් ලිපිය අර පල්ලෙහෙන් අරගෙන යන්න. පත්වීම ලිපිය? ඔව්. අපි අද ඉඳන් ඔයා රස්සාවට ගන්නවා. මොකද්ද සර් ඒ කියන කතාව මට තේරෙන්නේ නැහැ. මුලින්ම ඉඳ ගන්නකෝ. අපි ඇත්තටම මෙච්චර වෙලා කරේ ඔයාගේ පොඩි පරීක්ෂණයක්. පරීක්ෂණයක්? මොන වගේ පරීක්ෂණයක්ද? ඔයා දන්නවනේ අපිට ගොඩක්ම ඉන්නේ හොඳ ධනවත් පාරිභෝගිකයෝ. ඉතින් ඔයාලා වගේ ගෑනු ළමයට හොඳ වගේම නරක ඔෆර්ස් උත් ලැබෙනවා. ඔයා හොඳටම දන්නවනේ අපි අද ඉන්ටර්විව් එක තිබ්බේ අපේ කම්පැනි එකට හොඳ මැනේජර් කෙනෙක් තෝරගන්න. ඉතින් මං කොහෙත්ම කැමති නෑ අපේ කම්පැනි එකේ මැනේජර් ආත්මාර්ථකාමී කෙනෙක් වෙනවට. ඒ වගේම එයා ගන්න තීරණ නිසා මගේ කම්පැනි එකේ නම කැත වෙනවට. ඔයාට මේ රස්සාව ඕනම වුණා. හැබැයි ඔයා මං කිව්ව කිසිම දෙයකට කැමති වුණෙත් නෑ. ඒක තමයි මට ඕන වෙලා තිබ්බ පිළිතුර. ඔයා ගාව මට ඕන හැම ක්වොලිටි එකක්ම තියෙනවා. ඒ නිසා ඔයා මේ රස්සාවට අපි ගන්නෙ. Thank you sir. අද මම මෙතන ඉන්නේ මගේ දෙමාපියන් කියලා දීපු දේවල් එක්ක. ඒ වගේම ඉස්සරහටත් මගේ දෙමාපියෝ කියලා දීපු විදියට තමයි මම වැඩ කරන්නේ. ගොඩක් හොඳයි. මට සමා වෙන්න මං කියපු දේවල් වලට. හරි කමක් නෑ සර්. එහෙනම් ඔයාට හෙටිදම් මේ රස්සාවට එන්න පුළුවන්. Thank you sir.